ගොඩක් අයට මතක නැහැ. එයාලා හොයන්නේ මොනවද දැන්? හාමුදුරුවෝ ලස්සනද? කටහඬ ලස්සනද? ගොඩක් ප්‍රසිද්ධයිද නේ? සෙල්ෆියක් ගහන්න පුළුවන්ද? දැන් මගේ සෙල්ෆි ගහන්නේ නැහැ නෝක මම ප්‍රසිද්ධ නැහැ. ගහලා වැඩකුත් නැහැ. දැන් මට උන් අඳුරන්නේ නැහැ මං කවුද කියලා. දැන් ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් ආව තමයි දුවගෙන යනවා බෙල්ල කඩාගෙන කකුල් කඩාගෙන ඇයි ශිල්පියක් ගෙමුවොත් නිකන් නේද වෙන මොකුත් ඕනේ වීඩියෝ කැරලක් ගත්තා නම් දාගන්න පුළුවන් TikTok එකේ ඇයි ට්‍රෙන්ඩින් වෙනවනේ දැන් මේ බනහන දුවන්නේ වෙන මොකටද දුවන්නේ ඊට පස්සේ දැන් නම් කොහොමද එහෙම දැන් කෙලිස් වැඩි මිනිස්සුන්ට ඒ නිසා ටක් ගාලා දුක සහ බන දෙකම අමතක. ඒකයි දැන් බුදුවරු පහළ වෙන්නේ නැහැ කියන්නේ. ඔබ දැන් පහළලා බණකුවට මිනිස්සු නිවන් දකින්නේ නැහැ. වෙන වෙන ඒවා දකින්න. හරිද? පැහැදිලිද? ඒක උපමා කරනවා දියෙයියන් ඉර වගේ. දැන් වතුර ඉරාගෙනකොට මුල් ටික නැගෙනවා අගට එනකොට නේ. හැමෝටමනේ සමහරුත් දැන් බණී හොඳට බණ අහන කට්ටිය කියන්නේ අපිට මතකයි කියලා. ගොඩක් අයට මතක නැහැ. එයාලා හොයන්නේ මොනවද දැන්? හාමුදුරුවෝ ලස්සනද? කටහඬ ලස්සනද? ගොඩක් ප්‍රසිද්ධයිද නේ? සෙල්ෆියක් ගහන්න පුළුවන්ද? දැන් මගේ සෙල්ෆි ගහන්නේ නැහැ නෝක මම ප්‍රසිද්ධ නැහැ. ගහලා වැඩකුත් නැහැ. දැන් මට උන් අඳුරන්නේ නැහැ මං කවුද කියලා. දැන් ලංකාවේ ප්‍රසිද්ධ හාමුදුරු කෙනෙක් ආව තමයි දුවගෙන යනවා බෙල්ල කඩාගෙන කකුල් කඩාගෙන ඇයි ශිල්පියක් ගෙමුවොත් නිකන් නේද? වෙන මොකුත් ඕනේ. වීඩියෝ කැරලක් ගත්තා නම් දාගන්න පුළුවන් TikTok එකේ. ඇයි ට්‍රෙන්ඩින් වෙනවනේ. දැන් මේ බනහන දුවන්නේ වෙන මොකටද දුවන්නේ? මේ යන්නේ අපි කියන සමහරු කියන කමන්නේ තරුණ ළමයි යනවනේ. ඉතින් ගියාට වැඩක් නැහැ නේ. කර්මයක් ගැන කර්මඵලයක් ගැන කියන්නේ නැත්නම්. සසර දුකක් ගැන කියන්නේ නැත්නම්, ඒ යම නිවනක් ගැන කියන්නේ නැත්නම්, පෞල් ජීවිතය ගැන නම් කියන්නේ. ඒක මනෝවෛද්‍යවරයෙක්ට අපිට කියලා දෙන්න බැරිද? ඔය පෞල් කණේට හොඳටම දාන්නේ මනෝවෛද්‍යවරු. විහිං බලන්න කවුන්සලින් වලට හොඳට කියලා දෙනවා. මට නම් වැඩක් නැහැ. ඉතින් ඔය කට්ටියට හොඳයි. විහිං අහලා බලන්න බණ ඕනේ නැහැ. මනෝවිද්‍යාවෙත් තියෙන හොඳට පෞල් ජීවිතයක් ගෙවන්නේ කොහොම බණවලක් තියෙනවා. ඊට වඩා අර කට්ටිය කියනවා. එහෙනම් මේ ස්වාමීන් වහන්සේ කෙනෙක් ළඟට යන්න ඕන මොනවා අහන්නද? සංසාර දුකින් මිදෙන්න යන්න ඕන. අරක කමන්නේ ගියපු දෙයක් ඔබ තව ටික දවසක් දුවලා ඔබ හතියනවා නවතිනවා. හැමදාම දුවන්නේ නැහැ. එහෙම රැලි හැමදාම මේ ශාසනය ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි සිල්වත් ගුණවත් යතිවරු වැඩ ඉන්න උන්වහන්සේලා අප්‍රකට වැඩ ඉන්නේ භාවනා කරගෙන ඉන්නවා නිවන් මඟ දියුණු කරගෙන යනවා නිවන් දකින්න කැමති මිනිස්සුන්ට ධර්මයේ කියලා හැබැයි සෙල්ෆි ගහනවාද නෑ අවශ්‍යද අවශ්‍ය නෑ අපිටත් අවශ්‍ය නෑ නේ ගහන්න ඉන්න බලින් අවශ්‍ය නෑ ඕන්න ෆොටෝ කැල්ලක් ගහකට යනවා මොකෝ මේ රාම කරලා එල්ල ගන්න අවශ්‍ය නෑ නැත්නම් ඒත් වෙනවා දැන් එතකොට දෙකක්ද නැද්ද මේ බණ සහ ආස්වාද නැද්ද ආස්වාදය. ඒ ආස්වාදයේ පිණිස හාමුදුරුවෝගේ රූපේ ලස්සනද බලන්න, කටහඬ ලස්සනද බලන්න, කාර් එක මොකක්ද ආපු වාහනේ ඒකත් දැන් බලනවා. ඒක ලොකු නම් තමයි වාහනේට වදින සාදු කියනයි ලොකු වාහනේ කියන්නේ. හොඳයි කියනවා. එහෙනම් මේ සංසාර ගමන ඊතර වෙන්නයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ. වෙලා තියෙන මොනවද කියලා